හඳුනේ මේ අපි යාපනයේ කොඩ්ඩිකාමන් බස් එකේ යාපනය යන ගම. දැන් මේ කිසිම ආමතුරු කෙනෙකුට කියලා වික්ෂුන් වහන්සේ කෙනෙකුට ප්‍රතිචාරයක් නැහැ. අඩුම ගානේ සීට් එකක්වත් දෙන්නේ නැහැ. ඒ දකුණේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ කවදාවත්. මේ දෙක වෙනස ආමතුරු කොහොමද දකින්නේ මෙතන? ඔය දැන් මේකයි අපි මේක දකින්නේ එකක් සම්පූර්ණව සැබෑම ලක්ෂණ කරගන්න. දෙවෙනි කාරණාව තමයි නීතිය නොදන්න රට. කියන්නේ 1957 බටර්නායක ආණ්ඩු කාලේ විශ්වකට අතුනක් පිරිනේ කෙනෙක් අපේ රටේ පවතින නීතිය. හරිද? ඒකට මම මේ කතා කරන්නේ අපිට අති පුද්ගලික අයිතිවාසිකම් සම්බන්ධව නෙවෙයි. දැන් රටේ පවතින කපෝ නීතියක් තියෙනවා. මේ නීතිය ඇයි මේ ප්‍රදේශවල වළං ක්‍රියාත්මක වෙන්නේ නැති කියන්නේ වෙනම නීතියක් උතුරට වෙනම නීතියක් මේක වෙනම රාජ්‍යයක්. කියනවා විද්‍ය කරන අවසාන කියන රටවල් දෙකක්. අපි විශේෂයෙන්ම මේ පුරේ සංස්කෘතික පහසුතාවයක් අවශ්‍යයි. මේක නිදිදාල බලහත්කාරයෙන් කරන්න ඕනේ කියන එක නෙවෙයි. පුරේ සංස්කෘතික පහසුතාවයක් අවශ්‍යයි කියන්නේ අපි මේක දෙකම සම්බන්ධයි. එතන දැන් අපි මේ ඇසල කලාපය කරන්න සූදානම් වෙනවා යාපනයේ නාවක්කුලි ගම්මානේ. එතකොට හඳුන්නේ ඒකත් එක්ක මේකේ මොනවා හරි බලපෑමක් කරන්න පුළුවන්ද මේ යාපනයේ තමයි? ඔව් තමයි. දැන් අපි හිතමුකෝ දකුණේ දැන් අපි ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි කුරුක්කල් තුනෙක් නෙවෙයි පාදම් කෙනෙක් නෙවෙයි ලෙප්පේ කෙනෙකුට පවා අපි අපි පැවිදි උතුමන්ට ඒ ආසනේ පිරිනවා. එයාගේ ජාතිය ආගම හෝ කුලය වගේ පටු සීමාවන් වල ඉන්නේ නැහැ දකුණේ. හැබැයි ඒක උතුරට යනකොට හාත්පසින් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් හේතුව තමයි මිනිස්සුන්ගේ හදවත ක්‍රියා කරන වැඩසටහනක් නැති එක. ඉතින් අපි දැන් සංස්කෘතික උත්සව හරිද? කොසන් පොය එකක් ආගමික වශයෙන් සමාන ඇසල පොය ආගමික වශයෙන් වැදගත්කම ඊළඟට සංස්කෘතික වශයෙන් තියෙන වැදගත්කම. ඒකට සංස්කෘතික වශයෙන් තියෙන වැදගත්කම වශයෙන් අපි ඒක යම් උත්සවයේ ආකාරයෙන් මේ සැමරීම තුලින් අදහස් කරන්නේ දකුණේ ජනතාව උඩට ගමන් පැමිණීම ඒ වගේම දකුණේ ඇති සංස්කෘතික බැදියාව හරිද සංස්කෘතිකාංගයන් වලට ගරු කිරීම පිළිබඳව ඕන අතර සහයෝගීතාවයක් නිර්මාණය කර ගැනීමත් ඒකට අවශ්‍ය වෙන්නේ මේ වගේ වැඩ කටයුතු ටික තමයි අපේ අදහස. ඒ කියන්නේ දැන් මෙතන මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ මිනිස්සු අර අවුරුදු 30ක යුද්ධයක් තුළ මේ අපි දිහා බලන නිකන් වෛරක්කාරයෝ. ඒ වගේ අපිට දැන් මෙහෙමයි උතුරේම ජීවත් වෙන පාර්ලිමේන්තු පක්ෂයේ ආර්යමා රාමදක්ක එතුමා කියලා මගේ පාර්ලිමේන්තු ප්‍රකාශනයේදී මාධ්‍යයට අදහස් දවසක කියනවා අපිට දකුණේ සිංහල ජනතාව කියන්නේ වැඩ කපාගෙන කනවා. ඒ වගේ පොඩි අදහස් ටිකක් මම කියනවා නෙවෙයි. එතකොට අවුරුදු 30ක් තිස්සේ එවැනි විසම සහ විදුමාදී ප්‍රෝග්‍රෑම් තමයි තිබ්බේ. අනිත් එක මේ කොට්ටිකාමන් යාපනයේ බස් එක හාමුදුරුවෝ. ඔව් ඒ විසමතාවයන් තමයි සමාජය. එහෙනම් ඒක සඳහන් කාලය අරගෙන ඉවසී කියන අපිට නම් අපි නම් මේක ඇත්තටම දුෂ්කර වුණත් මේක අපිට ඉස්සර හරි සුන්දර අත්දැකීමක්. හැබැයි ධර්මිකව ඉන්න අපේ උතුරින් මේක ලොකු සමාජ ගැටලුවක්. ඔව් කියන්නේ අසනීප වෙන්න පුළුවන් වගේ අවස්ථාවක් වුණා. එතකොට ඒ උන්වහන්සේ අවුරුදු 14ක් තිස්සේ බස් එකේ යනවා යන හාමුදුරුවෝ අපේ දැන් අපේ රතනසිරි හාමුදුරුවෝ අවුරුදු 14ක් බස් එකේ යනවා. ඔව් මොකද උන්වහන්සේ උපන්තියක ඉඳලා යාපනේ නෙවෙයි දකුණ හැදිලා ඒ අධ්‍යක්ීමත් එක ගියාම මේක දුෂ්කර ක්‍රියාවක් බවට පත් වෙනවා. ඊට වශයෙන්ම පත් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අද යාපනයේ තත්ත්වය. ඕගලන්ට බෞද්ධ ජනතාවට කියන්නේ මෙහෙම තත්ත්වයක තමයි යාපනයේ තියෙන්නේ.